VTV Variety Television. Third Eye Magazine brand එකත් එක්ක VTV YouTube නාලිකාවත් එක්ක අද අපේ සුවඳ ආරාධනය පිළිගෙන මාත් එක්ක අද දවසේ රැඳිලා ඉන්නවා මාෂි පෙරේරා. අයිබෝන්. ඉතින් මම දැනගන්න කැමතියි අද 2026 අවුරුද්ද ඔයාගේ future plans මොනවද? අපි 2026 අවුරුද්ද ගත්තොත් ගොඩක් ප්ලෑන්ස් තියෙනවා ඉස්සරහට කරගෙන යන්න. ඩාන්සිං පැත්තෙන් ගත්තොත් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට ඉස්සරහට ගොඩක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. නර්තනය කියන්නේ ජීවිතයේ හඬ. ඒ වගේම හැඟීම් ආකල්ප ඔක්කොම සංකලනය වෙලා තමයි නර්තනය කියන කන්සෙප්ට් එක හැදෙන්නේ. එතකොට ඔයාගේ ජීවිතයේ නර්තන ශාස්ත්‍රයෙන් ගත්තොත් එක ෆීල්ඩ් එකට සීමා නොවි නර්තන සම්ප්‍රදායන් කිහිපයකට ඔයා යොමු වෙලා තියෙනවා. තව පොඩි ආරංචියක් තියෙනවා ඔයා කතක් නර්තන සම්ප්‍රදායට බරයි කියලා. ඇත්තටම ඔව් ඒක කතක් විශාරද ඩිප්ලෝමා තමයි මම හදාරන ගමන් ඉන්නේ. ළඟදී තමයි ඒක දැන් අවුරුද්දක් වගේ වෙනවා ඒක හදාරන්න පටන් අරගෙන. ඒකට අඩිය තිබ්බේ ඊයේ පෙරේදා වගේ කාලෙක. ඇත්තටම හරිම සතුටුයි ඒකට අඩියක් තියන්න ලැබුණ එක. ඉතින් තව ඉස්සරහට විශාරද කරන්න බලාපොරොත්තු වෙනවා. නර්තන ශාස්ත්‍රයට පිවිසනවත් එක්කම දෙමාපියන් ඒ වගේම මුල් ගුරුතුමන් මේ අවස්ථාව ස්තුතියක් විදිහට මතක් කරන්න මම කැමතියි. මුල් ගුරුතුමන්ට මම නර්තනයට පළවෙනි වතාවටම එක්කෙන්නේ 2022 අවුරුද්දේ රන්වල් බලපෑත් එකතු වෙනවා. ඊට පස්සේ තමයි 2023 දී මම එක්කෙන්නේ බීකේට් එකත් එක්ක කියන්නේ භාස්කර ප්‍රකාශ්. මුල් ගුරුතුමන් කියන්නේ භාස්කර්සේ තමයි මගේ මුල් ගුරුතුමන්. මොකද මම හරි තැන තෝරගත්ත නිසා තමයි අද මේ වගේ තැනක ඉන්නේ. ඇත්ත වශයෙන්ම සර් මතක් කරන්න ඕනේ. එයා තමයි මාව මෙතනට ගත්තේ මේ ඒ නිසා අනිවාර්යෙන් සර් තමයි මගේ මුල් ගුරුතුමන්. ගුංගුර් පූජා 2025 කතක් නර්තන සම්ප්‍රදායට බර ඔයාගේ ජීවිතේ අමතක නොවන දවසක්. එදා දවසේ ඔයා දැන් මතක් කරපු මුල් ගුරුතුමන්ගෙන් එක්කෙනෙක් ඔයාගේ විශේෂ දිනයට සහභාගී වුණා. ඉතින් ඔයාට ලැබුණු ආශිර්වාදය මොන වගේද? ඒ වගේ අත්දැකීමක් ඔයා ගුංගුර් බඳිද්දී ඔයාට දැනෙච්ච හැඟීම මොන වගේද? ඇත්තටම හරිම සතුටුයි. මම පළවෙනි වතාවට තමයි කතක් නර්තනයට අඩිතාලම තිබ්බේ. ගොඩක් හරි මේ අත්දැකීම මාරම සතුටක් ඒක. මගේ පවුලයි ඒ වගේම සහභාගී වුණා. ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒ ගැන හරිම සතුටුයි. ඉතින් කතක් නර්තනයෙන් ඉස්සරහටම ගොඩක් බලාපොරොත්තු වෙනවා. අපි VTV නාලිකාවත් එක්ක කතා කරා වගේ නර්තන ශාස්ත්‍රයේ ඉදිරි පියවර ගැන. අපි හැබැයි අමතක කරා ඔයා ගැන අහන්න. පොඩ්ඩක් කියමු ඔයා ගැන ඔයාගේ විස්තර කොහොමද කියන්නේ? මගේ නම මාෂි පෙරේරා. මම වයස අවුරුදු 23යි. මගේ පාසල කොළඹ යශෝධරා විද්‍යාලය. මම දැනට නර්තනය තාම හදාරන ඉන්නවා. ඒ වගේම නිර්මාණ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරගෙන යනවා. මගේ පවුලේ ඇහුවොත් මගේ අම්මයි තාත්තයි තමයි හැමදේටම ඉන්නේ. වගේ මොන වැඩ කටයුතු කරත් ඒ දෙන්න අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මාරු සපෝට් එකක් දෙන්න. මාෂි මම දැනගන්න කැමතියි ඔයා නර්තන ශාස්ත්‍රයෙන්ද දැන් ඉස්සරහටම ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නේ නැත්නම් ඔයා නිරූපණ ශාස්ත්‍රයටම නේද ඒ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන්නේ? මම නර්තන ශාස්ත්‍රයෙන් නිරූපණ ශාස්ත්‍රයෙන් දෙකම තාම හදාගෙන ගමන් ඉන්නේ. ඉස්සරහට මම ඒ දෙකෙන්ම තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා නිරූපණ ශාස්ත්‍රයෙන් මේ වෙනතෙක් ගත්තු අත්දැකීම් මොන වගේ? 2022 දී මම නිරූපණ ශාස්ත්‍රයෙන් ෆැෂන් ෂෝ එකකට සහභාගී වෙනවා. ඒකෙන් টপ 50 මම තේරිපත් වෙනවා. ඒ වගේම 2023 මම මිස් ඩයමන්ඩ් ක්වීන් පැජන්ට් එකට සහභාගී වෙනවා. ඒත් එක්කම මිස් ටීන් ටයිටල් එක වින් කරනවා. වර්තමාන ජීවිතය ගත්තොත් ඔයාගේ බිසි ලයිෆ් එක ගැන අපි කතා කරා, අනාගතයට එන්න තියෙන වැඩ කටයුතු ගැන කතා කරා. අපි ඒකෙන් චුට්ටක් ඈඩ් වෙමු. එතකොට ඔයා විදිහටම දකින්න ඔයාව පුංචි දෙයකින් හරි සතුට කරන්න පුළුවන් දේවල් වලට ඇති මං හිතන්නේ. ඒ ගැන අපි මතක් කරමු. ඇත්තටම බිසි ලයිෆ් එක ගත කරන්නේ ගොඩක් වෙලාවට ගෙදර ඉන්නෙම නැති තරම්. ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම යාළුවෝ ටික තමයි ගොඩක් කාලය ගත කරන්නේ.
එතකොට එලියට යනවාට යවටින් යනවා නියාලත් බැඩ්මින් වගේ දෙයක් ප්ලේ කරනවා ඒ අමතරව මියසික් ඒ පැත්තට තමයි බර සිංදු හනා කරනවා ඉතින් ඒ වගේ තමයි මගේ ෆ්‍රී ටයිම් එක ගත වෙන්නේ VTV නාලිකාවත් සහ තර්ඩයි මැගසින් එකත් එක්ක අපේ සුබද ආරාධනය පිළිගෙන මාත් එක්ක අද එකතු වුණා මාෂි පෙරේරා. ඉතින් ඔයාලට සුබ පැතුම්. ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වගේම ඔයාගේ ඉදිරි ෆියුචර් ප්ලෑන්ස් ටික ස්වරූපකාරීන් සාර්ථක වෙන්න කියලා VTV අපි සුභාශිංසනය පතනවා. ස්තුතියි.